මේ වීඩියෝකින් අප බලමු අපේ කැප්‍රියෂන් එකට පැරල් පාස් පේපර් MCQ එක sasifinstitute.com වෙබ්සයිට් එකෙන් කරන්න කොහොමද කියලා. ඉතින් ඔයා මුලින්ම මේ වීඩියෝ එක බලන්න කලින් මුලින්ම කරන්න ඕනේ අපේ සයිට් එකේ රෙජිස්ටර්ලා ඉන්න ඕනේ. එතකොට මේ වීඩියෝගේ ඩිස්ක්‍රිප්ෂන් එකේ ලින්ක් එකක් තියෙනවා. ඒ ලින්ක් එකෙන් ඔයාට sasifinstitute.com වෙබ්සයිට් එකේ රෙජිස්ටර් වෙන්නේ කොහොමද කියලා හරියටම බලන්න පුළුවන්. ඊට පස්සේ ඔයා රෙජිස්ටර් වුණාට පස්සේ ඔයාට අපේ sasifinstitute.com වෙබ්සයිට් එක සර්ච් කරාම මේ විදිහට හෝම් පේජ් එක ලෝඩ් වෙනවා. දැන් ඔයා මෙතන ලොගින් කියන මේ අයිකන් එක ක්ලික් කරලා සයිට් එකට ලොග් වෙන්න ඕනේ. ඉතින්දී ඔයා රෙජිස්ටර් වෙන ෆෝන් නම්බර් එකයි ඔයා දී පාස්වර්ඩ් එක දාලා ඔයාලට සයිට් එකට ලොග් වෙන්න පුළුවන්. ඊට පස්සේ මේ විදිහට එතන පෙන්නනවා search for new courses. එහෙම නැත්නම් නව පාඨමාලා සෙවීම මුදල් ගෙවීම සඳහා කියලා මේ කොළ පාට අයිකන් එක. මේ අයිකන් එක ක්ලික් කරලා ඔයා මුලින්ම ඔයාගේ කෝස් එක ෆ්‍රී ඇක්ටිව් කරගන්න පුළුවන්. මෙතන විභාග වර්ෂය 2020 සිලෙක්ට් කරන්න. ඊට පස්සේ විෂය ධාරා විදිහට සයන්ස් සිලෙක්ට් කරන්න. ඊට පස්සේ විෂය විදිහට ෆිසික්ස් සිලෙක්ට් කරාම අමිත් පුස්සල්ල සර්වර්ගේ නම මෙතනදී මෙන්ෂන් වෙනවා. ඊට පස්සේ මේ විදිහට මෙතන සර්ච් කරන්න. සර්ච් කරාට පස්සේ මේ කෝසස් ඔක්කොගෙම යටටම ගියාම අන්තිමටම තියෙනවා ඔයගොල්ලන්ගේ 2026 කැප්‍රියෂන් ෆ්‍රී කෝස් එක. මේ කෝස් එක ඔයගොල්ලෝ මෙතනින් view කියන අයිකන් එක ඔස්සේ යන්න. ඊට පස්සේ මෙතන තියෙනවා මේ මාසය සඳහා මේක ඇක්ටිව් කරගන්න පුළුවන්. එතකොට මෙතනින් add to cart ක්ලික් කරන්න. ඊට පස්සේ මෙතනදී proceed to pay ක්ලික් කරන්න. ඊළඟට අවසානයේ place the order ක්ලික් කරන්න. දැන් ඔයාගේ කෝස් එක ඇක්ටිව් වෙලා තියෙන්නේ. දැන් my wall එකට යන්න. my wall එකට ගියාම දැන් ඔයාලට පුස්සල්සගේ මේ විදිහට ඉමේජ් එක පෙන්වනවා. දැන් මේ ඉමේජ් එක ක්ලික් කරන්න. ක්ලික් කරාම දැන් ඔයාලට පන්තිය තෝරගන්න තියෙන්නේ. ඔයාලට තියෙන්නේ අමිත් පුස්සල ෆිසික්ස් 2020 කැප්‍රියෂන් ෆී කියලා කෝස් එක. ඒ කෝස් එක යටතේ මෙතන 2020 කියන්නේ මේ අපි දැන් එක්සෑම් එක ලියන අවුරුද්ද නෙමෙයි දැන් වර්තමානයේ තියෙන අවුරුද්ද. ඒතර මේ මන්ත් එක කියන්නේ මේ වර්තමානයේ දැන් තියෙන මන්ත් එක. එතකොට මෙතනින් සර්ච් කරාම අපේ කෝස් එක යටතේ පළවෙනි දවසේ තියෙන පාස් පේපර් MCQ ටික සහ පළවෙනි දවසට දාලා ටියුට් එක සහ ඒකේ වීඩියෝ එක මේ විදිහට ඉවෙන්ට්ස් දෙකක් විතර ඔයගොල්ලන්ට පේනවා. මෙතන තියෙන්නේ අපි මුලින්ම කරපු කැප්‍රියෂන් එකේ වීඩියෝ එකයි ඒකේ PDF දෙකයි. ඊට පස්සේ මේ පළවෙනි ඉවෙන්ට් එකෙන් තියෙනවා කැප්‍රියෂන් day 1 එකට දාලා පසුගිය විභාග ගැටළු කියලා ඉවෙන්ට් එක. ඒ ඉවෙන්ට් එක ඇතුළට ගියාම ඔයාලට මේ විදිහට ටොපික්ස් තුනට අදාළව වෙන වෙනම MCQ ඉදන්දී මේ විදිහට අප්ලෝඩ් කරලා දිනවා. එතෙන්දී බලන්න එක්සැම්පල් එකක් පෙන්නන්න. රේගී චලිත පස්තාර සම්බන්ධ පසුගිය විභාග ගැටළු එක්සෑම් එක කරන්න ඕන නම් ඔයා මෙතන ප්‍රශ්න පත්‍රය ලබා ගැනීමට ක්ලික් කරන්න කියන දන ක්ලික් කරන්න. එතකොට බලන්න මෙතන තියෙනවා මේ විදිහට day 1 එකට දාලා චලිත පස්තාර සම්බන්ධ බහුවර්ණ ගැටළු ටික 1982 ඉඳන් මෙතන තියෙනවා. එතකොට මේ විදිහට ගත්තාම මෙතන ප්‍රශ්න මේ විදිහට අන්තර්ගත කරලා තියෙනවා. ඔයාලට පුළුවන් මේකේ උත්තර ටික මේ විදිහට මාක් කරගෙන යන්න. මේ විදිහට මම නිකන් රැන්ඩම් මාක් කරන්න. මේ විදිහට ඔයා මේකේ උත්තර ටික මාක් කරලා අවසානයේ ප්‍රශ්න ඔක්කොම ටික කරාට පස්සේ ඔයාලට අවසානයේටම මෙතන පල්ලෙහාට ගියාම තියෙනවා සබ්මිට් බටන් එක. මේ සබ්මිට් බටන් එක ක්ලික් කරාම ඔයාගේ හරි ගිය MCQ ගාන මෙතන ඔයගලන්ට රිසල්ට් එක විතර පේනවා. ඒතර කරෙක්ට් ආන්සර්ස් ගාන කීයද ප්‍රශ්න කීයක් තිබ්බත් percentage එක පේනවා. ඒතකොට district rank island rank විදිහට මේ විදිහට ඔයගලන්ට බලා ගන්න පුළුවන්. ඉතින් ওই විදිහට තමයි අපි කැප්‍රියෂන් එකට අදාළ MCQ සයිට් එක හරහා කරන්නේ.